ඉන්න වලට පෙන්වන්න පාදේ. හලෝ යාළුවනේ. අද බිලි බාන්න කියලා පාස් විලි. කොහොමද සෑහෙන කාලෙක ඉන්නේ? අද මේ පාස් වලින් තෙප්පිලි දෙතුන් දෙනෙක් අල්ලන්න කියලා ආවේ. බලමු අර පිටිපස්සේ පේන වැවෙන් තමයි මාළු අල්ලන්න යන්නේ. පාස් ටික එකතු කරන් ඇවිල්ලා අපි තව කතා කරමු. මම පාස් ටික එකතු කරන් එන්න. කොහොම ඉන්න පොඩ්ඩක්. එන ගමන් හම්බුණා කෝ. ඒ කියන්නේ කෝ. එක්ක එන ගමන් කෝන් හම්බුණා. එක බිම වැටුණා. බකට් එකට පාසි ටිකක් එකතු කරගමු. මේ පාසි වලින් තමයි අද මාළු අල්ලන්න යන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා මෙහි තියෙන පාසි. ඔය තරම් අයි පාසි ටිකක් එකතු කරගමු බකට් එකට. බකට් එක මෙතනින් තිබ්බා. අපි මෙන්න මෙහෙම මෙන්න මේවා ටික එකතු කරගමු. ඉන්න වලට පෙන්වන්න පාසි. මේ තියෙන පාසි වලට පෙන්වන්නේ. මේ තියෙන මෙන්න මේවා ටිකක් ගොඩාක් ඕනෙත් නැහැ. අපි මාළු 100ක් 200ක් විතර අල්ලමු තෙප්පලි. ඒ කියන්නේ දැම්ම ගත්තා වගේ තියෙන ඒ තරම් ඉන්න මාළු. බකට් එකට වතුර ටිකක් පුරවගමු. දැටි පාසි පුරවගත සෑහෙන්න. බකට් එකත් අරගෙන දාගමු බාඩ දෙක. බාඩ දෙක දාගත්තා. මෙන්න මේ ඊයරට අඩිය තිබ්බා. බකට් එක ගත්තා. ඉතින් ගියා. යාළුවනේ ඉතින් පාසි එකතු කරලා හම්බෙද්දි ඉතින් පොඩි යාළුවෙක් හම්බුණා වගේ ඉතින් එයාත් එක්ක තමයි අද මේ මාළු අල්ලන්න යන්නේ. තව කෝන් ගෙඩියක්. මගේ දෙල්ලි කරගත්තේ. මේ පොඩ්ඩක් දුන්න කෝන්. මේවා පැණි කෝන්. තව කෝන් ගෙඩියක් කාලා මාළු අල්ලමු. පාට නැහැ. ඔයාලා පේන මේ පිටිපස්සෙන් තියෙන ගාවේ තා මාළු ඉන්නේ. මාරම් මාළු ගොඩක් ඉන්නේ. අපි ඉතින් වැඩි කතා නැතුව තෙප්පලි අල්ලමු. තෙප්පලි. ඉන්න තෙප්පලි අල්ලලා තමයි ඔයාලට වීඩියෝ එක ඉවර කරන්නේ. ඉතින් යාළුවනේ අපි මෙතන තමයි මාළු අල්ලන්න යන්නේ. අපි මේ තියෙන අපේ පාසි බකට් එක පාසි බකට් එක. ඒ පාසි බකට් එක ලියමු මෙන්න මෙතන. පාසි බකට් එක තියලා මේක දිග අරගමු. මේක තමයි කට්ට. මේ කිලෝ 35ක යනක මාළුවෙක් කල්ලුවයි මේ කිලෝ 5ක කොට එකක්. පාසි ටික දාගන්න. ඉතින් යාළුවනේ පාසි ටික කෑවා. මුදලම කෑවා පාසි. ආයේ පාසි ටිකක් අපි දාලා බලමු.
මේ විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ. වැඩි ගැඹුරට දාන්න හොඳ නැහැ මේ පාසි දාද්දි. යාළුවනේ මේ මාර සීන් එක නෙමෙයි. පාසි කනාවනේ ඉන්නවාලු. හරි. මාළු කන්න පාසි කරලා. යාළුවනේ ඔයාලා කොහොම බලාගෙන ඉන්න මම හැම දාන්නම් අහන්න. තෙප්පලි තමයි එන්කන්නේ. අපි බලමු හැම දාලා. යාළුවනේ කොටන මාළු කන්නෙත් නෑ අපිට. වෙන කට්ටිය වීඩියෝ එකක් කරා නම් මේ දානවා ගන්නවා. අපි වීඩියෝ එකක් කරන්න ආපුවම මාළුත් නෑ. කොටනවා දැන් මීටර් දෙකනේ යන්න ඕන. අන්න ගැලවුණා යාළුවනේ, ගැලවුණා අපරාධිෂේ. සුපිරි මාළුවෙක් හිටියේ ගැලවුණා. යාළුවනේ ඇත්තටම මට මාළු එපා වුණා. ආසාවට මේ මාළුවෙක් කෑනේ. මම දැන් එද්දි වෙලාව ඉන්න බලන්න, එද්දි වෙලාව ඔයාලට පෙන්නන්නම්. එද්දි 2:00යි දැන් 4:49යි. ඉතින් මේ අප්පිරිය වුණා මට. මාළු එකෙක්වත් අල්ලගන්න බැරුවත් ගියා. ඉතින් මේ තව පොඩ්ඩක් බලමු කොහෙන් හරි ඉන්නකො මම ඔයාලට ඒක මාළු එකට අල්ලන්නට පෙන්නන්න. යාළුවනේ ආයේ කොටන බලමු අපේ විදිහට මේ පාරන මාළුව පෙන්නන්නේ. ඔයාලා බලන් ඉන්න හින්දා තමයි මේ මාළු හැමදාම යන්නේ. ඒ හින්දා ඔයාලා මාව බලන් ඉන්න. හරිද? ඔයාලා මාව බලන් ඉන්න. මම පෙන්නන්නම් මේ මාළුව පොඩට අරගෙන. හරිද? ඒ හින්දා සත්‍ය නැතු කරගෙන ඉන්න ඕනේ. දැන් මාළුව කොටන ගමන් ඉන්නේ. මොකද කියාද උඩද? ආය අලුත් මාළුවෙක් කියලා අරගෙන කොටනක ඔයාලා මං එක්කලා කතා කර ඉන්න ඕනේ. ඇත්තටම මාළුවෙක් අල්ලන්න ආවේ මෙච්චර මේ වැවේ මාළු ඉන්නවා. මගේ අර බිලී පිත්තේ යමට එක මාළුවෙක් කෑවනම් ඔයාලට පෙන්වන්න ඇති. දැන් මේ මාර සීන් එක කියන්නේ කොටනවා විතරනේ ඉන්නේ නුඩට. අර මට ඔහොම කොටනවා. ඇද්දට එන්නේ. සමාවෙන්න ඕන මාළුවෙක් අල්ලලා පෙන්වන්න බැරි වුණාට මස් පැය ගාණක් කොට්ටුණා. ඉතින් එක මාළුවෙක් අල්ලලා පෙන්වන්න අවසානට එකෙක්වත් මා විශ්වාස කරලා මගේ හැම කෑවේ නැහැ. ඉතින් වෙන දවසක වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් මේ සමාවෙන්න ඕන වීඩියෝ එකට. ඉතින් මාළුවෙක්වත් අල්ලලා පෙන්වන්න බැරි වුණාට මම අර වීඩියෝ එක දාන්න ඕන ඉඳ මේක දාන්නේ නැත්තම් මේක දාන්නේ නැහැ. මම පැය ගාණක් කොට්ටුණා මාළුවෙක් අල්ලගන්න. මුන් කෑවේ නැහැ කියන්නකෝ. ඉතින් මන් දන්නේ නැති සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නත් බෑ මාළුවෙක් අල්ලන්න නැතුව. සබ්ස්ක්‍රයිබ් කරනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන්ම මාළුවෙක් අල්ලනවාමයි මේ වැවෙන් වීඩියෝ එකක් ගේනවාමයි. ඉතින් ඊළඟ පාර බලමුකෝ අපි මාළුවෙක් අල්ලන්න.